හලෝ ටික්ටොක් යාළුවනේ. ඉතින් කොහමද? ඔන්න මම එයා කාර්ගෝ බෑග් එකක් දැම්මා. මම දැම්මේ පාහෙල් එකේ තියෙන ලක්සරි කාගෝ එකෙන් තමයි දැම්මේ. ඇත්තටම මම මේ වෙලාවේ ලක්සරි කාගෝ එකේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද ඇත්තටම කියනනම් මගේ මේ පෙට්ටිය ඇත්තටම ගලවලා නැහැ. එයාපෝට් එකේදීවත් මේ පෙට්ටිය ගලවලා තිබුණේ නැහැ. මම ගොඩක් සතුටු වෙනවා. මම දැන් බෑග් එක ඇරියා. ඉතින් ඇත්තට මේ බෑග් එකේ තිබුණු හැමදේම තියෙනවා. කිසිම දෙයක් අඩු වෙලා නැහැ. කීස් දැම්මා, බිස්කට් දැම්මා, ටෝපි දැම්මා, චොකලට් එකක් දැම්මා, ඇඳුම් ටික දැම්මා, සපත්තු දැම්මා. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තට මේ සියලු දේම එහෙමම තියෙනවා. කිසිම දෙයක් අඩු වෙලා නැහැ. ඔන්න මම දැන් මේ වීඩියෝ එකේ පෙන්නනවා. මේ බලන්න කිසිම දෙයක් අඩු වෙලා නැහැ. හැමදේම තියෙනවා මේ බලන්න දාපු විදිහට මේ හැමදේම තියෙනවා. කිසිම දෙයක් අඩුවක් වෙලා නැහැ. ඉතින් ඇත්තම පාහෙල් එකේ ලක්සරි එකේ ඒ නංගි මල්ලිලා ඒ සියලු දෙනාටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම කියන්නේ මගේ රට ඉන්න කුවේට් එකේ ඉන්න මගේ සියලුම යාළුවෝ ඉන්නවා. ඒගොල්ලෝ මගෙන් ඇහුවා පාහෙල් එකේ කොහෙද තියන්නේ කියලා. ඉතින් මම ඒ ටෙලිෆෝන් නම්බර් එක දුන්නා මේ මල්ලිගේ ගොඩක් අයට. ඉතින් ඇත්තටම මේ නැති වෙලා නැහැ. මේ මම දාපු අතරම කිසිම දෙයක් නැති වෙලා නැහැ. ඔක්කොම තියෙනවා. මට ගොඩාක් සන්තෝෂයි. ඉතින් මම ආපහු කුවේට් එනවා. ඉතින් ඒ කුවේට් ආවත් ඉතින් මම ඒගොල්ලන් කාගෝ එකෙන් තමයි මම දාන්නේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඉතින් මම මේ සියලු දෙනාටම කියන්නේ මම ඇත්තටම ලංකාවට ආවා. ඉතින් දැන් ඇවිල්ලා දවස් දෙක තුනක් ගියා. ඉතින් මගේ ටික්ටොක් යාළුවනේ මෙන්න බලන්න. ඉතින් ඇත්තටම මේ කාගෝ එක මේ හොඳ කාගෝ එක තමයි ලක්සරි කියන්නේ. නම්බර් 1 ලක්සරි කාගෝ එක. එහෙනම් යාළුවනේ මම තියනවා. ඔයගලන්ට සුබ දවල්ක් තමයි මට කියන්නේ. මොකද දැන් දවල් වෙලාව. ඉතින් යාළුවනේ ඔන්න ඉතින් ඔයාලා දාන්න ලක්සරි කාගෝ එකේ තියෙන්නේ පාහෙල් එකේ. ඉතින් ඒගොල්ලන්ට කතා කරපුවාම ඒගොල්ලන් එනවා. ඇත්තටම ඇවිල්ලා ගෙදරටම බඩු අරන් යනවා. ඉතින් මං මීටර් 3ක පෙට්ටියකුත් දැම්මා. තව ඊටත් පොඩි පෙට්ටියකුත් දාලා තියෙනවා ලක්සරි කාගෝ එකේ. මං හිතනවා ඒකත් ඉතින් මේ විදිහටම එනවා කුරුණෑගලට ගිහිල්ලා ගන්න. ඒකෙන් තමයි දැම්මේ. ඉතින් මට කියන්න තියෙන නැවත ඇත්තටම කිසිම දෙයක් අඩු වෙලා නැහැ. පෙට්ටිය මගේ ගලවලාවත් නැහැ. ඒගොල්ලන් මං ඉන්නක තමයි මේක ඉටිකොල දාලා පැකට් කරේ. ඉතින් ඒ විදිහටම තිබුණා. හරිද යාළුවනේ? ඒක නිසා ඉතින් මං කියන්නේ ඔයගොල්ලන් සියලු දෙනාටම දානවා ලක්සරි කාගෝ එකේ දාන්න. හරිද? එහෙනම් ඉතින් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බයි. thank you.